ආයිබෝන් කියලා සාධනකාරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ඇල්ෆා YouTube නාලිකාවට. දන්නවනේ ඉතින් channel එක පොහොට්ටුවට විරුද්ධව මාලිමාවට විරුද්ධව යන නාලිකාවක් ගෙනලා තිනවා පොහොට්ටුවට විරුද්ධව වීඩියෝ දෙකක්. ලෑස්ති වෙන්න බලන්න. channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න. ඒ වගේම ඔයාලට channel එකට උදව් කරන්නත් පුළුවන්. පොහොට්ටුවට විරුද්ධ අයට, JP එකට විරුද්ධ අයට අනිත් හැමෝටම මට උදව් කරන්න පුළුවන් ඈ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ගේමක් දාලා දෙන්න ඕනේ යා. විස්තර තියෙනවා මේ පැත්තේ. ඒ වගේම ඔයාලා අර කණ්ඩායම් දෙක ඇරෙන්න වෙන කණ්ඩායමක කෙනෙක් නම් අනාගතේ ඒවා හිතාගෙන ඉන්නවන දේශපාලනය කරන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා channel එකේ ඔයාලගේ වීඩියෝ දාගන්න. ඉතින් ඒකත් විස්තර තියෙනවා මේ පැත්තේ බලලා කරලා කතා කරන්න. හරි. අපි යන්න දන්නේ මේ දවස්වල එන සීන් එක තර්ජනය කරා කියලා යකූ ලයින් එකක් යනවා. ඇත්ත තමයි ඒක තර්ජනයක් තමයි. මොකද පොඩ්ඩක් බය කරනවානේ. අර අනිත් තුන් දෙනා ගැන කතා කරලා පරණ පොලිස්පති තුන් දෙනා ගැන කතා කරලා අලුත් එක්කෙනාට මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේ පොඩි තර්ජනයක් තමයි නිකන් අර ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා බබෙට් උනත්. ඒක ගැන සීන් එක යක් වීඩියෝ එකට. සුබවික්‍රම ජාත්‍යන්තර මානවකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක අද දින අපි මෙම ස්ථානයට පැමිණියේ විශේෂ බාර අමාත්‍යවරයාට ලියුමක් බාර දෙන්න. මොකද අපි දකිනවා පෞද්ගලික කාල සීමාව තුළම පාර්ලිමේන්තුව ඇතුළෙත් පාර්ලිමේන්තුව පිටත් අපි දකිනවා මේ නීතිය හදන තැනට සහ නීතිය ක්‍රියාත්මක කරන තැනට දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. මොකද අපිට පේනවා මේ රටක් යම්කිසි නීතිමය පසුබිමකට එක ඉන්න නම් අනිවාර්යයෙන්ම නීතිය ආරක්ෂා කරන පුද්ගලයන් සහ විශේෂයෙන්ම පොලිසිය සහ අධිකරණය කියන මෙන්න මේ කාරණා දෙක යම්කිසි හොඳ මට්ටමකට ගේන්න ඕනේ. ඉතින් අපි දැක්ක පහුගිය වසර 70ක කාලය තුල මේ රටේ තිබුණ විශේෂයෙන් පොලිසියට තිබුණ තත්ත්වය ඔබ දකින්න ඇති. එක දුරකථන ඇමතුමකින් මේ සියලු දේ වෙනස් කළා. අපි දැක්ක පහුගිය කාලේ ඇමතිවරු පොලිස් නිලධාරීන්ගේ හිස්වසුම් පවා ඉවත් කරනවා. ඒ කියන්නේ එක දුරකථන ඇමතුමකින් කතා කරලා ඉවරලා මේ ප්‍රශ්න විසඳන හැටි දැක්කා. හැබැයි අපි දකිනවා පහුගිය වසර දෙකක කාලය තුල පොලිසිය යම්කිසි හොඳ තත්ත්වයකට ගෙනත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි යම්කිසි විදියකට හිතනවා මේ රටේ මිනිස්සුන්ගේ එක දුරකථන ඇමතුමකින් වෙනස් වෙන යුගය වෙනස් වෙගෙන යනවා කියලා. ඉතින් එතකොට සමහර බොහෝ පිරිසකට රිදිලා තියෙන බව ඒක අපිට ඉතාම පැහැදිලි. ඒ විශේෂයෙන්ම ඒ නිසා ඔබ දකින 34 වෙනි පොලිස්පතිතුමාට සහ 35 වෙනි කෙනාට 36 වෙනි කෙනාට වෙච්ච දේ මෙන්න මේකයි කියලා 37 කෙනියව බය කරනවා. පාර්ලිමේන්තුව ඇතුළේදී අපි දැක්කා කියනවා ලෑස්ති වෙන්න ආණ්ඩුව පෙරළුන වසර 25කට හිර යන්න කියලා. විශේෂයෙන්ම පොලිසිය භාර ඇමතිවරු දෙදෙනයි ආනන්ද විජේපාල ඇමතිතුමාත් එතකොට වටගල ඇමතිතුමාත් හර්ෂණ නායක ඇමතිතුමාත් මෙන්න මේ තිදෙනාම ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල සහ විශේෂයෙන්ම මේක දේශපාලන කීප දෙනෙක් ඔබ දකින දේශපාලන මූණු ප්‍රමාණයක් තියෙනවා රටේ. ඒ දේශපාලන මූණු හැමදාම කලේ විශේෂම අධිකරණයේ සහ පොලිසිය කෙනෙකුට පහර ගැනීම. ඉතින් අපි ඔබ දකින්නේ පහුගිය දවසක යම්කිසි තර්ජනාත්මක ස්වරූපයෙන් කළා ඊළඟ පොලිස්පතිවරයාට පාරේදී යම්කිසි දෙයක් වීමේ සම්භාවිතාවක් ඇති කියලා. ඉතින් අපි අද මේ ලිපියක් බාර දුන්නා අදාළ අමාත්‍යවරයාට වත්මන් පොලිස්පතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් මේ කරපු ක්‍රියාව සම්බන්ධයෙන්. ඒක මොකද නීතියට ඉහළින් කිසිවෙක් නැහැ කියලා තමයි අපි සලකන්නේ. ඒතකොට නීතියට අභියෝග කරන්න පුළුවන් කාටද? මේ බය කරන්නේ කාවද? මේ බය කිරීම තුළ අපි හිතනවා එතකොට පොලිසිය අකර්මණ්‍ය වුණොත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න නැතුව ගියොත් අධිකරණ ඇමතිට ප්‍රහාර ගහලා අධිකරණය යම්කිසි ක්‍රමවේදයකට යනකොට මේක කඩා වැට්ටුවොත් මේක වාසියෙම වෙන්නේ කාටද? ඒතකොට සාමාන්‍ය මිනිස්සුන්ට මේක වාසියක් වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සු වැරදි කළොත් පොලිසිය කරන්නේ කණෙන් ඇදලා ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කරන එක. ඉහළ නිලධාරීන්ට මේක ක්‍රියාත්මක වෙනකොට මේක මිටඩිය වෙනස් වෙනවා. ඒතකොට අපි දකිනවා වර්තමානයේ හැබැයි ඉහළ පුද්ගලයින්ටත් අපි නොහිතන පුද්ගලයොත් අපි නොදකින පුද්ගලයොත් මේ වෙනකොට නීතිගත වෙලා නීතියට අනුකූල වෙලා තියෙනවා. එක දුරකථන ඇමතුමකින් එළියට එන එක නතර වෙලා තියෙනවා. ඒතකොට පොලිසිය අපි දකින වර්තමාන පොලිස්පතිතුමා ඔහු ඊටාම් පහළ නිලයක සිට ඉහළම නිලය දක්වා ආපු පොලිස්පතිතුමා මම හිතන්නේ පොලිසිය නිලධාරීන්ටත් යම්කිසි සාධාරණයක් මේ වෙනකොට කරගෙන යනවා. දැන් බොහෝ දෙනෙක් හිතයි අපි මේ ආණ්ඩුවේ ඩෝබිවරු කියලා. මම අද මේ ප්‍රෙස් එකට තනියම ආවෙත්. අපේ සමාජික 10000කට කිට්ටුවන් ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මම අද මෙම ස්ථානයට තනියම ආවෙත් පොලිස්පතිවරයාගේ ජීවිතයටත් අභියෝග කරනවා නම් සාමාන්‍ය පුරවැසිය වෙන අපේ සමාජිකින්ට අභියෝගයක් කෙන එක දැක්නේ. හැබැයි අපිට කමක් නැහැ. අපි මේ රට යම් වෙනුවෙන් යම්කිසි ජීවිතේ උනත් මේවා කළා යම්කිසි තැනකට මේ රට ගේන්න උත්සාහ කරන පිරිසක්. අපි නීතිය ක්‍රියාත්මක කිරීම අපි නීතිය යම්කිසි තැනකට එනකොට අපි හොඳ රටක් හැදෙනවට අපි දකින්න කැමති පිරිසක්. එතකොට අපි කියන්නේ මෙම පොලිස් නිලධාරී පොලිස්පතිතුමාට මෙම අභියෝගයට මුහුණ දෙන්න වුණා නම් අනිත් අයට කුමන කතාවද? එතකොට ඒ නිසා මෙන්න මේ නීතිය ක්‍රියාත්මක වීමේ සහ නීතිය පසිඳලීමේ අවස්ථාවට කරන අභියෝග අපි ඇත්තම කතාව කරනවා මේ ආණ්ඩුවේ ඇමතිවරු 10 දෙනෙක්වත් ඇස් දෙකට දැකලා නැහැ. නම් වශයෙන් කියන්න ගියත් අපි මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ නම් දෙනෙක් නම් කියන්න අපි 9 දෙනෙක් දන්නේ නැහැ. අපිට ඒ නිසා මේ ආණ්ඩුව වැඩක් නැහැ. හැබැයි යම්කිසි ක්‍රමවේදයක් මේ රටේ සිද්ධ වෙනවා. යම්කිසි සිස්ටම් එකක් මේ රටේ හැදෙමින් පවතිනවා. අන්න ඒකට අපි අපේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මානව හිමිකම් කියන දේත් අලුත් මාතෘකාවක්. පහුගිය කාලේ මේ මානව හිමිකම් ගැන කතා කරලා නම් අපිට සුදු වෙන්නේ කියන්න පුළුවන්. හරිද? හැබැයි මේ වර්තමාන කාලයත් එක්ක අපි දකිනවා යම්කිසි සුබදායි වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒකට අපි සහයෝගය දිය යුතු රටක් විදියට දැන් ඔබට දකින්න පුළුවන් මේක දැම්මාම කමෙන්ට්ස් ප්‍රමාණය මේක දකින්න පුළුවන්. එතකොට මේක කමෙන්ට්ස් සාධාරණ විවේචනයක් කරනවා. මම මේ කියපු දේ අභියෝගයට ඕන කෙනෙකුට ලක් කරන්න පුළුවන් සාධාරණ දෙයක් වෙලා තියෙනවා නම්. මම සුභාෂණ සුබේක්‍රම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය. මට හිතෙන්නේ ඒක නිකන් පොඩි සීන් එකක් තමයි මේ මුන් දන්නවනේ මේ පොහොට්ටුවේ උන් හම්බෝ මට උනත් එමේ මම උන් වෙනුවෙන්ම කතා කරලා මට රිපෝට් ගහනවා කියහන්කෝ. ඉතින් කොහොමද බං? අද වෙනකන් එක කෝල් එකක් නැහැ. හැබැයි උඹලා දකින්න ඇති නේද? පොහොට්ටුවේ ඉන්න සමහර උන් එක එක නගරවල එකතු වෙලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෝ කියලා එකතු වෙනවා. ඉතින් මචං මම අවුරුදු 3ක් තිස්සේ කරලත් උන් මට ගේම් එක ගැහුවා. ඔය හැත්ත මචං ජෙප්පු වගේම තමයි විශ්වාස කරන්න බෑ පොහොට්ටුවේ කාලා කන්නේ. හරිද? ඕක වගේම තමයි දැන් හදන වීඩියෝ. මේ බැසිල්ට පොඩ්ඩක් කේස් වෙලා වගේ. මිනිහට කෙලවෙන ලයින් එකක් තියෙන්නේ. ඇමරිකාවටත් ඔන්න දන්වලා තියෙනවා. මම හිතන්නේ එන සීන් එකක් තියෙනවා කතාව අපි මුලින්ම අහලෙමු. මං හිතන්නේ වැඩ වර්ධිනවා මචං පොහොට්ටුවට.
අපි උන්ගෙන් ගැලවුණානේ බං කොහොම හරි වෙලාවටනේ වැඩක් නැහැ උන් ගැන කතා කරලා උන් ඉතින් හරියන්නේ නැහැ සෙට් වෙන්නේ නැහැ රටට මුනුත් මේ ජෙප්පු වගේ මචං ලොකු සීන් හෙන්න නිකන් ලොකු මුන් තමයි අපි තමයි වැඩ්ඩෝ අපිට ඕනේ අනිත් උන් අපි ගැන කතා කරත් එක නැතත් එක අපි කොහොමද දිනනවා අර එහෙම ලයින් එකක් වගේ තියෙන්නේ මුන්ට කාලකන්ණි අපි මේ වීඩියෝ බලන්න මේ ආකාරයෙන් වරින්තරිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් තමයි මේ නඩුව පවරා තිබුණේ. සැකකාරු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය මැයි මාස 22 වෙනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරින්තරිකුත් කරන දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මගහරින්මින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමයි මේ ආකාරයෙන් වරින්තරිකුත් කළේ. අයාතාල මුදල් උපයාගත් මුදල් භාවිතා කරමින් මාතර ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලපත්ති ඇගේ ස්වාමියා තිස්ස ගලපත්ති මුදිත ජයකොඩි යන අයට එරෙහිව තමයි නඩුව ගොනු කර තිබුණේ. නඩුවේ තුන්වන විත්තිකාරයා බවට තමයි බැසිල් රාජපක්ෂ හා හතරවන විත්තිකාර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලපත්ති විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් අපකරුවන් විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා. සැකකරුවන් හමුවේ පෙනී සිටියේ සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමට අපකරුවන් අපොසත් වීම හේතුවෙන් අප මුදල් රාජ්‍ය සන්තක කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එදින එහිදී අපකරුවන් සම්බන්ධයෙන් ලිඛිත දේශන දිනයක් දීලා සිටියා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු 18 වෙනිදා දක්වා කැඳවන ලෙසයි. කෙසේ වෙතත් මේ හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ වන විට බැසිල් රාජපක්ෂ පිළිබඳව බොහෝ දෙනෙක් කතා බහ කරමින් ඉන්නවා. මේ බැසිල් රාජපක්ෂ කොහෙද ඉන්නේ? බැසිල් රාජපක්ෂ වත්තරංගුවට ගන්නවද? බැසිල් රාජපක්ෂව එක්කන් එනවද ගිහිල්ලා මේ වගේ කාරණා පිළිබඳව කතා බහ කරමින් ඉන්නවා. එතකොට මේ දේශපාලන වේදිකාව තුළ අපි දකිනවා විටින් විට මේ බැසිල් රාජපක්ෂ පිළිබඳව නොයෙකුත් කතා බොහෝ දෙනෙක් කතා බහ කරමින් ඉන්නවා. එවැනි පසුබිමක අපේ මීඩියා සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ පිළිබඳව කතාවක් කියලා තිබුණා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය බොහෝ දෙනෙක් කතා බහ කරලා තිබුණා. අපිට පුළුවන් මේ වීඩියෝ පටය මේ වෙලාවේ නරඹන්න. නාමල් දැන් කොහොමද බාප්පලාගේ ගෝඨාභය රාජපක්ෂගෙන් බැසිල් රාජපක්ෂගෙන් ලැබෙන උපදෙස් අන්තිම ප්‍රශ්නේ. ඒ ආවාද අනුශාසනා දෙන්න මම දැන් දේශපාලන ඍජු මැදිහත් වෙන්නේ නැහැ කිසිම හේතුවක්. මත හැබැයි යම් කිසි දෙයක් දැක්කොත් අපිට ඇඩ්වයිස් කරනවා. බැසිල් රාජපක්ෂ කියන්නේ මේ රටේ මම දකින දක්ෂතම කැම්පේනර්. මම දකින දක්ෂතම කැම්පේනර්. සමහරවිට මේ නූතන කැම්පේන් මොඩල් එක පිළිබඳව යම් අවබෝධයක් නැති වෙන්න පුළුවන් ඒ වයස පරතරය සහ ජෙනරේෂන් එකත් එක්ක පරම්පරාවත් එක්ක. හැබැයි බිම් මට්ටමේ දේශපාලනයේ යාන්ත්‍රණයක් දුවන්න පුළුවන් ලංකාවේ ඉන්නේ තාමත් සුළු ප්‍රමාණයක්. මංගල සමරවීර මහත්මයා එක්කෙනෙක් ඒ කාලේ. බැසිල් රාජපක්ෂ ඊළඟ කෙනා. ඉතින් ඔය දෙන්න තමයි මම දැකලා තියෙන්නේ මෑත ඉතිහාසයේ හොඳම කැම්පේනර්ස්ලා. ඉතින් අපි 2005 අපි දින්නේ ඔය දෙන්න එකට එකතු වෙච්ච වීම තුල යම් පිපිදීම් යම් ස්ට්‍රැටජිකලි අපි ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව ලැබුණා මහින්ද රාජපක්ෂට 2005. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ සහාය ඕනේ. ඒ වගේ කෙනෙක්ගේ සහාය ඕනේ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතර අවංකව දේශපාලනය කරපු කෙනෙක්. ඒ දේශපාලනය ගෙනාපු කෙනෙක් කරපු කෙනෙක් නෙවෙයි බලහින් ගෙනාපු කෙනෙක්. ඉතින් ඔහු තුලත් ගතියුතු ගුණාංග බොහොමයක් තියෙනවා. මම අදටත් විශ්වාස කරනවා එදා ගෝඨාභය රාජපක්ෂ බංග්ලාදේශ වගේ නේපාල වගේ තරුණයෝ දහස් ගණනක් මරුවා නම් නාම රාජපක්ෂ අද මෙතන නැහැ. ඉතින් ඔහුගේ කැපවීම කරා. ඒ ගෞරවය මට තියෙනවා. සහ ඔහුගෙන් ගතියුතු බොහෝ දේවල් තියෙනවා. ඉතින් මේ ආණ්ඩුවටත් ඔහුගෙන් ගතියුතු බොහෝ දේවල් තියෙනවා. ආණ්ඩුව ගත්තේ නැති වුණාට. ඉතින් ඒ දෙන්නා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ විදිහට තමයි නාමල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ පිළිබඳව කතා බහ කරමින් හිටියේ. දක්ෂයෙක් මේ රට හදන්න ගොඩක් උනන්දු වුණ කෙනෙක්. මේ රටේ දේශපාලනයට කියන්නේ මේ රටේ දේශපාලනයේ හොඳ චරිතයක් නේද? මංගල සමරවීරයි බැසිලුයි කියන්නේ මේ දේශපාලන වේදිකාව වෙනස් කරන්න පුළුවන් අය. මේ දේශපාලනය වෙනස් කරන්න පුළුවන් දෙන්නෙක් කියලා තමයි නාමල් රාජපක්ෂ සඳහන් කළේ. කෙසේ වෙතත් මේ බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකාවේ අධිකරණයේ සහාය ඉල්ලනවා කියලා පුවතක් අපිට වාර්තා වෙනවා. බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකාවේ අධිකරණයෙන් සහාය ඉල්ලනවා කියලා අපිට මේ ආකාරයෙන් වාර්තා වෙනවා. මාතර අධිකරණයේ නඩුවට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට ගෙන්වා ගැනීමට ඇමරිකාව අධිකරණයේ සහාය පත්‍ර බව සඳහන් කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ආනන්ද විජේපාල මහතා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇමරිකා අධිකරණයේ සහාය පත්‍ර බව තමයි ඔවුන් සඳහන් කරමින් සිටියේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවෙකු වේ නම් කවර රටක වුවද එහි පුරවැසියෙකු මෙරට ගෙන්වා ගැනීම එරට අධිකරණයේ සහාය ලබා යුතු බව තමයි අමාත්‍යවරයා සඳහන් කරමින් තිබෙන්නේ. කෙසේ වෙතත් අපි දකිනවා දැන් විවිධ පාර්ශ්ව මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුවත් මවමින් ඉන්නවා. නොයෙකුත් විදිහට කියනවා බැසිල් රාජපක්ෂ වගේන් බැසිල් රාජපක්ෂ ලංකාවට එද්දී කුදලන් යන්න කටුනායක සූදානම් මනම් කියලා අපිට පේනවා. විවිධ පුවත් දාලා තියෙනවා. නමුත් අපිට නිරවශයෙන් තවමත් වාර්තා වන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණෙන දිනයක් හෝ නැත්නම් බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකාවේ අධිකරණයට සහාය පැතුවද කියන කාරණාවවත් අපිට තාම හරියට වාර්තා වන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් අධිකරණයේ සහාය ඉස්සරහට පතන්නට ආරක්ෂක අමාත්‍යවරයා සූදානමින් සිටින බව තමයි අපිට වාර්තා වුණු තොරතුරු අනුව වාර්තා වන්නේ. යලිත් අපි ඔබ සමග හම්බ වෙන්නට සූදානම් රැඳී සිටින්න අපේ මීඩියා සමග. මට නම් මචං මුන්ට කෙලවෙනවා බලන්න හරි ආසයි බං. මම හැමදාම මුන් ගැන කතා කරලා මුන් නම් මාත් එක්ක කතා කරේ නෑ. මම හැමදාම කතා කරලා මුන් මටම ඇරියානේ බං. අර පර ඉරාජුයි අර තට්ටේ යන්නේ. උන් දෙන්න මචං අනිවාර්යෙන් එකතු වෙලා මට කතා කරනකම් මං අරිනවා මචං මුන්ට. අපි බලමු දැන් channel එක මෙහෙම යන්නේ YouTube එක. මම හිතාගෙන ඉන්නේ Facebook එකෙත් මේ වැඩේ කරන්න. එතකොට මුන් බය වෙයි ඈ. දැනට තාම views යන්නේ නෑනේ මචං. ඒක නිසා මුන් ඔහේ ඉන්න පාඩුවේ. පොහොට්ටුවට මේ විරුද්ධව කරන වැඩසටහන මම Facebook එකට ගේනවා. එතකොට මුන් අනිවාර්යෙන් නැගිටියි මේ පරයන්ට අනිවාර්යෙන් නාමල් කතා කරලා හරි උන් දෙන්නට ඉරාජ්ටයි අරුටයි ඒ වගේම ඔය වැඩ කරන අනිත් කොල්ලන්ට මම ඔය කතා කරා මැසේජ් කරා උන්ට සෙට් කරලා දෙන්න කියලා. ඕකුන් දැන් ආයි මම කොහොම සෙට් වෙන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් මේ වැඩසටහන ඒ කියන්නේ පොහොට්ටුවට විරුද්ධව කතා කරන එක හරි නතර කරන්න හරි ඒ කියන්නේ ගේම් ඉල්ලන්නේ නැතුව නිකන් නතර කරලා උන් ගැන කතා කරන්නේ නැතුව වැඩසටහන යන්න නම් අනිවාර්යෙන් ඔය පර ඉරාජ් කියන ගෑණි තට්ටයයි ඔය නාමල් එහෙම අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මල්ලි මේම සීන් එකක් හරි වුණා මේමයි කියලා හරි. උඹ වෙනුවෙන් අපි හිටියේ නැහැ හරි කියලා කියන්න ඕනේ. එතකොට මම උන් ගැන කතා කරන එක නතර කරලා උන්ව අයින් කරලා පැත්තකට දාලා විපක්ෂයේ අනිත් කණ්ඩායම් එක්ක ගමන යනවා ඉස්සරහට වීඩියෝ දාගෙන.
ජෙප්පන්ට ගේම දීලා. ඉතින් එහෙම හරි කරන්න මේ බල්ලෝ අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. බලමු. මුන් හිතාගෙන ඉන්නවා නම් Facebook එකේ මම මේ වැඩසටහන පටන් ගන්නවා. මොකද මුන්ට රිදෙන්න දෙන්න ඕනේ. රිදෙන්න ඕනේ මුන්ට. කාලා කන්නිට. අර මුන්ගේ මාන්නේ නැති වෙන්න ඕනේ. පර පොහොට්ටු කාරයන්ගේ. මේක අනිවාර්යයෙන්ම කරනවා. මේ channel එකට අනිවාර්යෙන් යනවා. අනිවාර්යෙන් ඉතින් මාස 6ක් අවුරුද්දක් විතර යනකොට මේක reach වෙනවා channel එක. Facebook එකේ නම් දාපු ගමන් මාස 3න් 2කින් වගේ ඕක reach වෙන්න පටන් ගන්නවා. එතකොට මුන්ට රිදෙයි වැඩි. මට මචං මුන්ට ගේමක් ගහන්න ඕනේ. මුන් මට අරින්න මට කතා නොකර අර පොඩි උන් ඉන්නවනේ මචං අර නාමල්ගේ වීඩියෝ දදා උන් හිතන් ඉන්නේ බං උන් තමයි වැඩ්ඩෝ කියලා. මේමයි මට කියන්න තියෙන්නේ. උඹලා දිනයි කවදාද 2038න් පස්සේ දිනාගනි. අපිට වැඩකුත් නැහැ එතකොට. හරිද? 2029 දෙන්නේ නැහැ chance එක. ඒක තමයි සීන් එක. හරිද? සීන් එක ඒක. අද එන වැඩසටහන අවසන්. අපි ඊළඟ දවසේ හමු.